ආයුබෝවන් සියලු දෙනාටම Fancy Cooking YouTube channel එක හරහා අදදාසේ ඔබට ගෙනෙනු ලබන්නේ මාළු ඔලු ව්‍යංජනයක් පිළියෙල කරගන්න ආකාරය පිළිබඳවයි. මේ සඳහා මම තෝරාගෙන තිබෙනවා ටූනා මාළු, හොඳින් සෝදලා පිරිසිදු කරගත් ටූනා මාළු. මේ ටූනා මාළු ව්‍යංජනය පිළියෙල කිරීම සඳහා මම විශේෂ කරි වර්ගයක් සමග පහේ වර්ග පාවිච්චි කරනවා. මස් කරි 3-5 සමග මම විසින් සදා ගන්නා කරි කුඩු එකත් ඒ වගේම ගම්බිරිස් කුඩුත් ගොරක පේස්ට් එකත් එකතු කරගෙන තිබෙනවා. පුරුදු පොතු ඒ වගේම කරාබු නැටි එනසාල් පාවිච්චි කරලා තිබෙනවා. ඒ වගේම තමයි මම විසින් පිළියෙල කරගත්ත විශේෂ පේස්ට් එකක් මේකට පාවිච්චි කරනවා. මේක සුදු ලුණු ඉඟුරු මික්ස් කරලා හදපු පේස්ට් එකක්. මගේ වීඩියෝ එකකින් මේක බලා ගන්න පුළුවන්. මම පළ කරලා තිබෙනවා මගේ channel එක හරහා. මේක සාදා ගන්න ආකාරය පිළිබඳව. මොකද මේ කොත්තු රයිස්, ෆ්‍රයිඩ් රයිස්, මාළු, චිකන් ඕනම දෙයක් පිළියෙල කිරීමේදී පාවිච්චි කරන රසකාරකයක් විදිහට තමයි මේ පේස්ට් එක පාවිච්චි කරන්නේ. මේකට සුදු ලුණු, ඉඟුරු, ඒ වගේම බටර්, එළවලු තෙල් පාවිච්චි කරලා තමයි මේ පේස්ට් එක සකස් කරන්නේ. ඉතින් මේ මාළු ව්‍යංජනය සකස් කිරීම සඳහා මම ඒක පාවිච්චි කරලා තියෙනවා. කරපිංචා එකතු කරගනු ලබනවා. ඒ වගේම රම්පේ එකතු කරගනු ලබනවා. මේ මාළු ව්‍යංජනය සකස් කරනකොට කරපිංචා සහ රම්පේ කියන මේ දෙක ටිකක් වැඩිපුර එකතු කරගන්න. මොකද මේ වගේ රසත් එක්ක මේ මාළු ව්‍යංජනය බොහොම රසවත්ව පිළියෙල වෙනවා. මේ සඳහා තක්කාලි පාවිච්චි කරනවා. ඒ වගේම ලොකු ලුණු පාවිච්චි කරනවා. හොඳ පිරිසිදු පොල් තෙල් පාවිච්චි කරනවා. අවශ්‍ය පදමට ලුණු පාවිච්චි කරනවා. මෙන්න මේ අමුද්‍රව්‍ය ටික පාවිච්චි කරලා තමයි මම මේ රසවත් මාළු ඔලු ව්‍යංජනය පිළියෙල කරනු ලබන්නේ. අපි බලමු කොහොමද මේ මාළු ඔලු ව්‍යංජනය සකස් කරන්නේ කියලා. මුලින්ම මැටි වළඳක් ලිපේ තියලා ලිප ඔන් කරගන්න ඕනේ. රත් වුණු මැටි වළඳට අපි පොල් තෙල් එකතු කරගනු ලබනවා. මොකද මේ පොල් තෙල් එකතු කරගෙන මේ මාළු ව්‍යංජනය පිළියෙල කරනකොට බොහොම අමුතුම රසයක් දැනෙනවා. මේ නැවුම් පොල් තෙල් එකතු කරගන්න ඕනේ. ඒ වගේම මුඩු වෙච්ච තෙල් එහෙම පාවිච්චි කරන්න එපා. එතකොට අමුතු රසය වෙනස් වෙනවා. ඒ නිසා නැවුම් පිරිසිදු පොල් තෙල් පමණක් මේ සඳහා පාවිච්චි කරන්න. පොල් තෙල් ටික රත් වීගෙන එනකොට මේකට මම රම්පේ ටික එකතු කරනවා. රම්පේ ටික ටිකක් කොහොම බෙදෙන්න දෙන්න ඕනේ. මොකද මේ රම්පේ වලින් මාළු ව්‍යංජනය රසය වැඩි කරන්න මේක රසකාරකයක් විදිහට තමයි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මේකට අපි කුරුඳු පොතු ටික, කරාබු නැටි ටික, ඒ වගේම එනසල් ටික එකතු කරගෙන කලවම් කරගන්න ඕනේ. මේවා මේ තෙලේ බැදෙනකොට අමුතුම සුවඳක් එනවා. ඒ වගේම මේ ව්‍යංජනය රසවත් කරන්න මේවා මේ රසකාරක විදියට තමයි අපි පාවිච්චි කරන්නේ. ඒ වගේම මේක මේවා දැමීම තුළින් මේ ව්‍යංජනයේ පෝෂණීය බව වැඩි වෙනවා. ඊට පස්සේ අපි කරපිංච ටික එකතු කරනවා. කරපිංච මම ටිකක් වැඩිපුර එකතු කරගෙන තියෙනවා මේ ව්‍යංජනයට ටිකක් රසය වැඩි කරන්න ඕන නිසා. නමුත් මේ රම්පේ කරපිංච එකතු කරනකොට ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ට අවශ්‍ය ප්‍රමාණයට මේවා එකතු කරලා පිළියෙල කරගන්න. දැන් මේ තෙලේ බැදෙනකොට අමුතුම සුවඳක්, පුදුම සුවඳක් දැනෙන්නේ. මොකද මේකට කරාබු නැටි, එනසාල්, කුරුඳු, රම්පේ කරපිංච දාලා තමයි මේ තෙලේ බැද ගැනීම කරන්නේ. පුදුම සුවඳක්, මාරම සුවඳක් තමයි දැන් එන්නේ. ඊට පස්සේ අපි මේකට ලොකු ලුණු ටිකක් එකතු කරගන්නවා. සිහින්ව කපාගත්ත ලුණු ටික. මේ එකතු කරගත්ත ලුණු ටිකක් මේ විදිහට අපි තෙලේ බැදෙන්න දෙන්න ඕනේ. ඒ වගේම කලවම් කරමින් මේ ආකාරයට ටිකක් බැදෙන්න දෙමු. දැන් නම් පුදුම සුවඳක් තියෙනවා. රසනහර පිනා යන සුවඳක් දැන් මේකෙන් එනවා.
ඔයගොල්ලෝ try කරලා බලන්න. මේ මම කියන ඒවා එහෙමම වෙනවද කියලා. ඊට පස්සේ මේකට කරනවා මේ අපි කරගන්න ගම්බිරිස් කුඩු මස් වගේ විශේෂ සකස් කරගන්න ටික සහ ගොරකා කියන මේ දේවල් අපි එකතු කරගෙන මේ ආකාරයට කලවම් කරලා ටික දෙන්න. ඒ ටික කරගන්න. මොකද මේ ටොස් බලයි කර වෙන්න බලන නිසා ටිකක් ගින්දු කරගෙන මද ගින්දරේ තමයි කර වෙන්න දෙන්න ඕනේ. ඊට පස්සේ අලු තමයි එකතු කරා. මාළු ටික ටික එකතුනේ. ඊපස්සේ අපි මේකට ජලය එක ගන්නවා. ඊපස්සේ අපි මේකට ජලය එක ගන්නවා.